කලින් වීඩියෝ තුලින් අපි කතා කරා කොහොමද මේ Hugging Face platform එක use කරලා ඒකේ තියෙන මොඩල් පාවිච්චි කරලා text generation task කරගන්න කියලා. මේ වීඩියෝ තුලින් කතා කරන්න යන්නේ කොහොමද අපි text generation වගේම image generation මේ මොඩල් පාවිච්චි කරලා වෙලා generate කරන්න කියලා. ඉතින් මෙතනදී කලින් වීඩියෝ එකේ වගේම අපි Colab කියන notebook එක පාවිච්චි කරන්නේ. ඔයාලට මෙතනදී කලින් වගේම change run type එක GPU වලට දාගන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ කියන libraries ටික download කරගන්න වෙනවා. මෙතනදී අපි transformer library එකට අමතරව diffuser කියලා library එක පාවිච්චි කරනවා. මේක අපි ගොඩක් පාවිච්චි කරන image generation, video, audio වගේ දේවල් වලට. ඒ වගේම අපි පාවිච්චි කරනවා accelerate කියලා library එකක්. මෙතනදී වෙන්නේ මේ image generation process එක speed කරන එක. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේ ටික install කරගන්න. shift එකයි enter එකයි ගහලා වෙලා මේ ටික install කරගන්න පුළුවන්. හරි මේ විදිහට install වුණා. දැන් අපි අපේ model එක අපි පාවිච්චි කරන මොඩල් එක තමයි Hugging Face වෙන්න මේ කියන stable diffusion 2.1 කියන එක. ඉතින් මේකේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. යාළුවගේ මොඩල් කාඩ් එක ඔයාලට කියවුවොත් එහෙම එතන තියෙනවා මේ මොඩල් එක ගැන හැමදේම ඔයාලට මේක කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි බලමු මේ මොඩල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒකට අපි install කරගත්ත diffuser කියන library එකෙන් අපිට import කරගන්න වෙනවා වෙන්න මේ stable diffusion pipeline එක. ඒ වගේම torch library එකක්. මේ විදිහට අපි install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙන මේ pipeline එක පාවිච්චි කරලා වෙලා ඒකේ object එකක් නිර්මාණය කරගන්න අපිට අවශ්‍ය මොඩල් එකේ නම දීලා. ඔයාලට මේ නම ගන්න පුළුවන්. අපි ගියපු Hugging Face එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න මෙතන තියෙනවා අපේ මොඩල් එකේ නම. මේක copy කරලා අරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙතන paste කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට parameters ටික අපි default දීලා වෙලා අපිට පුළුවන් මේකට sudo connect කරන්න. මේකෙන් වෙන්නේ අපේ process එක තව ටිකක් speed කරන එක. GPU එකකට දීලා වෙලා තව ටිකක් speed කරන එක තමයි මෙතනදී මේ කරලා තියෙන්නේ. අපි මේකත් මේ විදිහට run කරගමු. මේ විදිහට අපේ මොඩල් එක දැන් install වෙනවා. මේ විදිහට install වුණාට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේ අපි install කරගත්ත මොඩල් එක පාවිච්චි කරන්න. මෙතනදී මම prompt එක විදිහට දෙනවා වෙන්න මේ විදිහට. මෙතනදී අපිට output එකේ එන්න ඕනේ astronaut කෙනෙක් අනිවාර්යෙන් මාස් එකේ අශ්වයෙක් පිටේ යන පින්තූරයක්. අපි බලමු මේක generate කරලා වෙලා මෙතන ඔයාලට පුළුවන් අපි හදාගත්ත වෙන මේ pipeline object එකට මේ prompt එක pass කරන්න. ඊට පස්සේ මෙතනදී අපිට images කිහිපයක්ම ලැබෙන්න පුළුවන්. එතනදී මම පළවෙනි image එක තමයි මෙන්න මේ විදිහට අරන් තියෙන්නේ. අපි බලමු මේකේ output එක. මේ විදිහට මේක generate වෙන්න පොඩි වෙලාවක් ගන්නවා. හරි දැන් අපේ image එක generate වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී. අපි බලමු මේකේ output එක කොයි වගේද කියලා වෙලා. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට හොඳ output එකක් ලැබිලා තියෙනවා. හරියට නිකන් ChatGPT වගේ හොඳ LLM එකකින් generate කරපු එකක් වගේ. අපිට පුළුවන් මෙන්න මේකේ තියෙන parameters වෙනස් කරගන්න. මෙතනදී මේ params වල අපිට දීලා තියෙනවා num inference step කියලා. මෙතනදී මේ කියන්නේ සාමාන්‍ය image එක generate වෙද්දී ඒකට පාවිච්චි කරන step ප්‍රමාණයක් තියෙනවා. මේ step ප්‍රමාණය මත තමයි මේ image එකේ quality තීරණය වෙන්නේ. ඔයාලට පුළුවන් මේක මෙතනදී manage කරන්න ඔයාලට ඕන විදිහට. මම මෙතනදී මේ step ගන්න 50ක් කියලා දීලා තියෙනවා. අපි බලමු මේ step ගන්න 50ක් දුන්නාම අපිට කොයි වගේ output එකක්ද දෙන්නේ කියලා. මෙතනදී අපි step ගන්න ගොඩක් අඩුවෙන් දුන්නොත් එහෙම අපිට ගොඩක් අඩු quality image එකක් තමයි output එකක් විදිහට ලැබෙන්නේ. අපි බලමු මෙතනදී මේ 50ක් වගේ step දුන්නාට පස්සේ කොයි වගේ output එකක් අපිට ලැබෙයිද කියලා. හරි අපේ output එක මේ වගේ ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ image එකක් අපිට හම්බෙලා තියෙනවා. අපි බලමු මේ step ගන්න 5කට වගේ අඩු කරලා වෙලා. මේ step ගන්න 5කට අඩු කරපුවාම අපේ image generation process එක speed දෙනවා. හැබැයි output quality එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට speed generate වුණාට අපේ quality එක මෙන්න මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඔයාලට කැමති විදිහට මේක මෙතනදී change කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලට මේ වගේ defaultම පාවිච්චි කරලා හොඳ output එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් width එකයි height එකයි උනත් දීලා ඔයාලට අවශ්‍ය pixel ගානක image එකක් generate කරගන්න පුළුවන්. මෙතනදී අපි බලමු width එකයි height එකයි මෙන්න මේ විදිහට 1000 දීලා වෙල කොයි වගේ output එකක්ද අපිට එන්නේ කියලා. මෙතනදී මේ process එක ටිකක් වෙලාව ගන්න පුළුවන්. මොකද අපි width එකයි height එකයි ලොකු ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වගේම inference step ගාන සාමාන්‍යයෙන් අපි middle value එකක් දීලා තියෙන්නේ. බලමු මෙතනදී මොන වගේ output එකක් අපිට හම්බ වෙයිද කියලා.
හයි අප ඉමේජ් එක බෙන්ඩ විදිර ජෙනරෙට්ලා තියෙන ඔයාලට බලාගන්න පුළුවන් අපිට හොද්ද අවුට්පුට් එකක් ලැබිලා තියෙනවා අපි ඩිෆයින් කරපු සයිස් එකේ විදිහට. ඉතින් මෙන්න මේ වගේ වාට හගින් ෆේස්ගේ තියෙන ඉමේජ් ජෙනරේෂන් මොඩල් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වාට තවත් මොඩල් තියෙනවා ඕඩියෝවල්ට ඒ වගේම වීඩියෝවල්ට වාට යාලගේ මොඩල් කාඩ් එක කියවලවෙල්ලා ඒක යස් කරන විදිහ බලාගෙන වාට මේ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලන්න මේකේ මොඩල් කාඩ් එකට ගිහපුවාම ඒක පාවිච්චි කරන විදිහ වාට මුල ඉඳලා බලාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරේ ඉමේජ් ජෙනරේෂන් ගැන, කලින් වීඩියෝෙන් කතා කරා ටෙක්ස්ට් ජෙනරේෂන් ගැන. අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මේ OpenAI පාවිච්චි කරලා වෙලා අපේ වැඩ තවත් පහසු කරගන්නේ කියලා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් හෙල්ප් වෙන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.